අද කාලේ හුඟක් ගර්ල්ස්ලා කැමති කැටරින් ට්‍රීට්මන්ට් එකක් කරන්න. ඉතින් මං හිතුවා සැලොන් සාගයකේ මැනේජර්ගෙන් දැනගන්න කැටරින් ට්‍රීට්මන්ට් එකක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න අසංක. අසංක මං කැමති දැනගන්න ඇත්තටම මේ කැටරින් ට්‍රීට්මන්ට් එකක් කියන්නේ මොකක්ද? ඔව් ඩිල්ම කැටරින් ට්‍රීට්මන්ට් එකක් කියන්නේ ඇත්තටම අපේ නැචරල් කේටරින් එක ගැලවිලා ගිය hair එකකට අපි ආටිෆිෂල් කේටරින් එකක් තැම්පත් කරන එක තමයි කේටරින් ට්‍රීට්මන්ට් එකක් කියන්නේ. ඇත්තටම මොන වගේ hair එකකටද කැටරින් ට්‍රීට්මන්ට් එකක් කරන්න අවශ්‍යයි? මේ ඇත්තටම කේටරින් ට්‍රීට්මන්ට් එකක් අපි කරන්න ඕනේ ඒ කියන්නේ කෙමිකල් එකකින් ඩැමේජ් වෙච්ච hair එකකට. ඒ කියන්නේ රීබොන්ඩින් එකක්, බ්ලීච් එකක්, එක්ක ෆර්මින් එකක් ඒ වගේ hair එකේ කේටරින් එක ඩැමේජ් වෙලා ගැලවිලා ගිය hair එකකට අපිට පුළුවන් ආටිෆිෂල් කේටරින් එකක් තැම්පත් කරන්න. එතකොට hair එක ස්මූත් වෙලා ක්ලීන් වෙලා එනවා. අසංක එතකොට අපිට කැටරින් ට්‍රීට්මන්ට් එකක් කරාම කොච්චර කාලයක් පවත්වාගෙන යන්න පුළුවන්ද මේ කැටරින් ට්‍රීට්මන්ට් එක? ඔව් ඩිල් මේ කියන්නේ කේටරින් ට්‍රීට්මන්ට් එකක් කරාම ඒකේ කාලය ඇත්තටම මාස 6ක් 3ක් වගේ කාලයක්